සිංහරාජ අඩවියේ සැරිසරන එකම වනාලියා මේ තියෙන්නේ වනරාජ. ඒ කාලේ සතපොම්නේ දැන් කිලෝමීටර් උනට උදෑසන දවල් හවස කියලා වෙනසක් නැහැ. අපි යනවා මෝර්නින් සයිඩ්. දිනියාය රක්වාන පාරේ මේ ගිරිගර හන්දිය. මේ හන්දිය ඉඳලා මේ දුෂ්කර පාරේ යන්න තියෙනවා කිලෝමීටර් 3.5. දීපහම තමයි මෝර්නින් සයිඩ් නැත්තම් හිමිදිරි පෙදෙස රක්ෂිතයට ඇතුල් වෙන්න පුළුවන්. ඉතින් එහෙදි හම්බෙමු. යා. ගිරිගර හන්දියෙන් හැරිලා හිමිදිරි පෙදෙසට යන මාර්ගය ඉතා දුෂ්කරයි. හැබැයි අවට පරිසරය හරිම ලස්සනයි. දුෂ්කර මග ගෙවාගෙන ටික දුරක් යනකොට මේ ලස්සන විව් පොයින්ට් එක හමුවෙනවා. අර කෙළවරේ තියෙන කන්දද? ඒක බෙරගල කන්ද. ඒ වගේම තමයි මේ මෙතනින් අපිට මේ අත දික් කරපුවාම කෙලින්ම පේන්නේ පොතුපිටිය ප්‍රදේශයේ. අපිට මග පෙන්වන වන සංරක්ෂණ නිලධාරි මහත්තයා කිව්වා සිංහරාජ අඩවියේ සැරිසරන එකම වනාලියා මේ පාරෙත් යනවා කියලා. හැබැයි මේ දවස්වල නැහැ. මේ දවස්වල ඉන්නවා කිව්වේ බලංකන්ද ප්‍රදේශය. අපි මෝර්නින් සයිඩ් ගමනේ අපේ ගමනාන්තයට තව ටිකක් දුර තියෙනවා. එතනදි හම්බෙමු. සිංහරාජ වනාඩවියේ මෝර්නින් සයිඩ් පෙදෙසේ යනකොට මේ පාරේ දෙපස සරු සාරයට හැදුණු එනසල් බලා ගන්න පුළුවන්. කෙනෙකුට හිතෙන්න පුළුවන් වගා කරලා කියලා. ඇත්ත. යටත් විජේතාවදී වගා කරලා ආදායම් ලැබපුවා. දැන් මේක වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තියෙන සිංහරාජ කැලේ. මේ ප්‍රදේශයට කියන්නේ මෝර්නින් සයිඩ් කියලා. ඒ නම පට බැඳුනේ බ්‍රිතාන්‍ය පාලන අවධියේ වතුවගාවට ආවනේ විදේශිකින්. ඒ අය දැක්කා මේ ප්‍රදේශයේ හැම වෙලාවකම උදෑසනක් වගේ. කියන්නේ උදෑසන දවල් හවස කියලා වෙනසක් නැහැ. අධික මීදුමක් තියෙනවා, තෙතමනයක් තියෙනවා. ඒ නිසා වුන් හැඳුන්වුවා මෝර්නින් සයිඩ් කියලා. බෑ දැන් නම් අපි කියනවා හිමිදිරි පෙදෙස කියලා කියනවා. අනික අපි ඉන්නෙත් මෙතන මුහුදු මට්ටමේ ඉඳන් අඩි 2500ක් විතර උඩින්. ඔව්. ඒ උස්වීම එකක්. ඊගාට බලන්න මේ සිංහරාජ අඩවිය. එතකොට මේවා ජනපදකරණය වෙලා නැහැනේ, ප්‍රජාව ඇවිල්ලා නැහැ. ගොඩනැගිලි ඉදි වෙලා නැහැ. සුභාදාමේ ශාක පද්ධතිය බහුලයි. ඒ ශාක බහුල වීම නිසා ශාක වලින් ඔක්සිජන් පිට කරනවා. එතකොට කාබන් ඩයොක්සයිඩ් උරා ගන්නවා. මෙන්න මේකත් මේ පරිසරයට මේ අපිට දැනෙන සීතල කියන එක දැනෙන්න එක හේතුවක් වෙලා තියෙනවා. ජෛව විවිධත්වයෙන් අනූන සිංහරාජ අඩවියට අයත් හිමිදිරි පෙදෙසේ ඒක දේශීය ශාක රැසක් හඳුනාගත හැකි. වැසි වනාන්තරවලට ආවේනික සඳරාජ, හිරුරාජ, ගුරුරාජ රාජ පවුලේ මේ තියෙන්නේ වනරාජ. මොනවාද මේ දෙන්න 12 පාට එපිකම් කරලා බලන්නේ? දැන් මෙතන අර සුදු පාට නිකන් කූරු කූරු වගේ මල් జాතියක්ද මම? මල් జాතියක් නෙමෙයි, මේ ඉතා වැදගත් මේ කෙකටිය විශේෂයක් තියෙන්නේ. සිංහරාජයේ 2012 දී හොයාගත්තා ඒක දේශීය කෙකටිය විශේෂයක්. ලංකාවේ තියෙන සිංහරාජ අඩවියේ විතරමයි, ලෝකේ කොහෙවත් නැහැ. හින්දා ගෞරව නාමයකුත් මේකට තියෙනවා. අපේ අධ්‍යාපන වේදිකේකට දක්වන බුහුමනක් විදියට තමයි මේක නම් කරලා තියෙන්නේ. කවුරු හරි දන්නවද එහෙම නම? CWW කන්නංගර මහතාට නේද ඒක නම් කරලා තියෙන්නේ. අපනජටුවන් කන්නංගරේ මං හිතන්නේ ඒක. හරියට හරි. මේක ඒකදේශීය ශාකයක්, ඒ වගේම ලෝක උරුමයක්. ඉතින් මෙබඳු ශාක ආරක්ෂා කිරීම වගකීමක් අපිට පැවරලා තියෙනවා. මෝර්නින් සයිඩ් පාරිසරික සුන්දරත්වය අත්විඳ ගවේෂණයේ නිමා කර අපි දැන් යන්නේ වංගුදාය. රක්වාන දෙනියාය මාර්ගය හරහා ගමන් කරන විට හමුවන වංගුදාය පුංචි 18 වංගුව යන අන්වර්ථ නාමයෙන්ද හඳුන්වනවා. මේ අපි යන්නේ රක්වාන සූර්ය කන්ද පාරේ. අපි ආවේ මෝර්නින් සයිඩ් ඉඳලානේ. ඒ හින්දා මේ වංගුදාය පාරේ අපිට යන්න වෙලා තියෙන අවරෝහණ ක්‍රමය 10 ඉඳලා 1 දක්වා වැලමිටි වංගු තියෙනවා. සත්පුවෙන් සත්පුවට
ඒ වගේ සමීපය අපිට පේන්නේ රක්වාන නගරේ. හැබැයි අරහෙන් තියෙන අර නාබින්න තියෙනවා. ඒ වගේම තමයි ඈතින් තියෙන්නේ උඩවලව. මේ අපිට මේ සෞන්දර්යය දකින්න පුළුවන් වෙලා තියෙන්නේ view point එකට ඇවිල්ලා. මේක තියෙන්නේත් 4 වෙනි සැතපුම් කනුව ළඟනේ ඒ සමීපයේ තියෙන්නේ. වතු වැවිලි වගාවට හදාගත්ත කුඩා පාරවල්නේ ඒ කාලේ හිටපු බ්‍රිතාන්‍යයේ ඉංජිනේරුවරියක් හදලා තියෙන්නේ. විශේෂත්වය මේක දල බෑවුමක්. මේ බෑවුම තරණය කරන්න හරි අපහසුයි. ඒ නිසා තමයි අර සැතපුමේ ඒ කාලේ සැතපුමනේ දැන් කිලෝමීටර් උනට සැතපුමෙන් සැතපුමට මේ වැලමිටි වංගු තියෙන විදියට වංගු 10ක් තහවුරු වුණා. වැලමිටි වංගු 10ක්. HNB ගවේෂණක මුද්‍රාවෙන් සබරගමු පළාතේ ඉතිහාසයේ සංස්කෘතිය හා පාරිසරික සෞන්දර්යය පිළිබඳ බොහෝ තොරතුරු ඔබ වෙත අරගෙන ආවා. තවත් දවසක ලංකාවේ තවත් පළාතක මෙවැනි ඓතිහාසික තොරතුරු සියල්ල අරගෙන ඒමට HNB ගවේෂණක මුද්‍රාව සූදානම්.